අවිජ්ජා නිවුතෝ පෝසෝ සද්ධම්මං අපරාධිකෝ ජාති මරණ සංසාරං චිරං පච්ඡානුභුස්සති. පින්වත්නි, මේ ගාථා රත්නය අපිට එකපාරටම පැහැදිලි කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා අපිට ඊට ප්‍රථමයෙන් ඔබට දහම් කරුණු රාශියක් ඉදිරිපත් කළ යුතුව පවතිනවා. පින්වතුනි, මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන කාරණය ලේසි පහසු කටයුත්තක් නොවේ. ලෞතර බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන්නට යෙදුනේ හරියට කන කැස් බෑවෙක් වියසිදුරකින් අහස දකිනවට වඩා මනුස්ස ජීවිතයක් ලැබෙන එක අතිශය දුර්ලභ කාරණයක් කියලා. එහෙනම් අන්න ඒ දුර්ලභ වූ මනුස්ස ජීවිතේ ඔබට මට ලැබිලා තිබෙනවා. ඊළඟට පින්වතුනි, ඒ මනුස්ස ජීවිතයක් ලැබුණටම මදි. ඒ මනුස්ස ජීවිතයේ අංග සම්පූර්ණ භාවයක් තියෙන්නත් ඕන. එතකොට අන්න ඒ දුර්ලභ වූ මනුස්ස ජීවිතේ ලැබලා ඇස්, කන්, නාස ආදී ඉන්ද්‍රියන් විකල භාවයට පත් වෙන්නේ නැතුව ඒ අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයක් අපට ලැබිලා තියෙනවා. ඊළඟට ඒ දුර්ලභ මනුස්ස ජීවිතය ලබාගෙන අර කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ ඒ මනුස්ස ජීවිතය ලබාගෙන අපි මේ ලෝකේ උපදිනකොට පින්වතුනි, ඒ සියල්ලට වඩා මහා භාග්‍යයක් අපට මේ ලෝකේ උදා වෙලා තියෙනවා. කුමක්ද ඒ? කදාචි කරහචි ලෝකේ uppajjanti තථාගතා. පින්වතුනි, කල්ප ගානකට පස්සේ මේ ඉපදී මෙරි යන මේ හැඬීම් වැළපීම් ශෝක කිරීම සහිත මේ භයානක බියකරු සංසාර කතරෙන් එතර වන්නට මග කියලා දෙන ඒ අසිරිමත්ම ශාස්ත්‍රුන් වහන්සේ, ඒ ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකයන් වහන්සේ වන ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ යුගයක ඒ සම්මා සම්බුදු සසුන ලෝකයේ විද්‍යමාන වන යුගයකයි අපි අර කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ලබාගෙන උපන්නේ. එතකොට පින්වතුනි, මෙන්න මේ මනුෂ්‍ය ජීවිතයත් මේ බුද්ධ ශාසනයත් මේ දෙක එකට මුණ ගැහිලා තියෙන මේ කාල වකවානුව වෙනකොට මේ ලෝකේ මිනිස්සු විශාල ප්‍රමාණයක් කෝටි 800ක් විතර මනුෂ්‍ය ජනගහනයක් මේ ලෝකේ ජීවත් වෙනවා. හැබැයි ඒ කෝටි 800ක් ජනගහනය මේ ලෝකෙ හිටියට පින්වතුනි, මැරිලා ආපහු උපදිනවා කියලාවත් පිළිගන්න තරම් නුවණක් නැති මිනිස්සු මේ ලෝකේ කොච්චර ඉන්නවද? ඒ වගේම පව්පින් කියලා දෙකක්, කුසල් අකුසල් කියලා දෙයක් තියෙනමයි කියලා පිළිගන්න තරම් නුවණක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? පින්වතුනි, එවැනි මිනිසුන් අතරේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ අමා දහම් පණිවිඩයෙන් බුදු බණ පදයක් අහන්නට, සිල් පදයක් රකින්නට, දන් හැන්දක් බෙදන්නට පුළුවන් වටපිටාවක යම් කෙනෙක් උත්පත්තිය ලබනවා නම්, ජන්මලාභය ලබනවා නම්, මේ සියලු කාරණා මුණ ගැහිච්ච වෙලාවට අපි කියනවා දුර්ලභා ක්ෂණ සම්පත්තිය කියලා. දුර්ලභ ක්ෂණ සම්පත්තියයි කියලා. පින්වතුනි, ක්ෂණයක් කියන්නේ මොකක්ද? ක්ෂණයක් කියන්නේ විදුලියක් කොටන්න වගේ වෙලාවක් නේද? අසුරක් ගහන්න වගේ වෙලාවක්. ඇසිපිය ගහන්න වගේ චූටි වෙලාවකටද නැද්ද
ශනයක් කියලා කියන්නේ. එතකොට මේ ශනයක් කියන්නේ මහ කාලයක් එහෙම නෙවෙයි. ඇසිපිය ගහන්න වගේ, විදුලියක් කොටන්න වගේ, අසුරක් ගහන්න වගේ තාම චූටි කාලයකට තමයි අපි ශනයක් කියලා කියන්නේ. එතකොට පින්වතුනි අපට මේ මනුස්ස ලෝකේ අවුරුදු කෝටි ගණන් ජීවත් වෙන්න පුළුවන්ද? බෑනේ. ලක්ෂ ගණන් ඒත් බෑ. දහස් ගණන් ඒත් බෑ. 100 ගණන්ක්වත් ඒත් බෑ. 100ක්වත් පුළුවන්ද? 100ක්වත් බෑ. අපේ ඔය පැරණි අත්තම්මලා සීයලා අවුරුදු 100 පන්නපු කෙනෙක් කලාතුරකින් හිටියත් අනෙක් සෑම දිනාටම තියෙන ඊටාම සුළු කාලයක් අවුරුදු 50යි 60යි 70යි 80යි ඕ වගේ පුංචි කාල පරිච්ඡේදයක් තමයි අපට මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න ලැබිලා තියෙන්නේ. එතකොට පින්වතුනි මෙන්න මේ අවුරුදු 50 60 70 80 කියන එක මහ කාලයක්ද? නෑ. අර පැත්ත බලලා මේ පැත්ත බලනකොට මේ කාලය ඉවරයි. දැන් බලන්න මේ ඉස්සරහා ඉන්නවා මේ පුංචි පුතෙක් ඉන්නවා. තව මෙතනත් පුංචි දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. එතකොට මෙතන ඉන්න මේ පින්වත් පිරිස නිකමට හිතලා බලන්න මේ පුංචි දූලා පුතාලගේ වයස අපටත් තිබුණාද නැද්ද? තිබුණා. මේ පුංචි දූලා පුතාලා වගේම අපිත් දුවලා පැනලා නටලා සෙල්ලම් කරපු කාලයක් අපට තිබුණාද නැද්ද? ඔන්චිලි පැදලා, ඔට්ටු තියලා, හැංගි මුත්තන් තියලා, කෝම්පිට්ටු උයලා, සෙල්ලම් ගෙවල් හදලා එහෙම කරපු යුගයක් අපිටත් තිබුණාද නැද්ද? තිබුණා. කෝ දැන් ඒ කාලේ මොකක්ද උනේ? මොකක්ද ඒ කාලෙට උනේ? පින්වතුනි අපට වෙච්ච දේ අපිම දන්නේ නැත. අර කතාවට කියනවා මොකක්ද? නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලා නේද? එහෙනම් දන්නේම නැහැ මොකක් වෙලාද? මේ කාලය වේගෙන් ගෙවිගෙන යනවා. මේ බණ කියන මමත් අහන ඔබත් අපි සියලු දෙනාම අනේ පින්වතුනි මරන්න දක්කගෙන යන හරක් රැලක් වගේ මේ අවුරුද්දක් ගානේ මාසයක් ගානේ දවසක් ගානේ පැයක් විනාඩියක් තත්පරයක් ගානේ අපි කොහාටද මේ අඩිය තිය යන්නේ? මරණයට නේද? එක මොහොතක් එක තත්පරයක් මේවෙන් වැඩි වෙනවද? වැඩි වෙන්නේ නැහැ. එක් තත්පරේ ඉවර වෙනවා මිසක් තත්පරේ අහිමි වෙනවා මිසක් තත්පරයක්වත් වැඩි වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි ඔබ නිකමට හිතලා බලන්න මේ තත්පරේ ගෙවිලා යන්නේ කුමක්ද? අර කන කැස් බෑවා වියසිතුරෙන් අහස දකින්න වගේ ලැබිච්ච අති දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතේ නේද මේ තත්පරේ අපට අහිමි වෙන්නේ. කන කැස් බෑවා වියසිතුරෙන් අහස නෙමෙයි 15ක පුරහඳ දකින්න වගේ ලැබිච්ච අර උත්තරීතර වූ සම්මා සම්බුදු සසුන නේද මේ තත්පරේ අපට ගිලිහෙමින් පවතින්නේ. එහෙනම් අර ලැබිච්ච උතුම් ෂණ සම්පත්තිය නේද මේ තත්පරේ අහිමි වෙන්නේ. එහෙනම් ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා කනෝ වේමා උපච්චගා. අනේ මේ ෂණයට පයින් ගහන්න එපා. මේ ෂණය අහිමි කරගන්න එපා. මේ ෂණය අහිමි කරගත්තොත් මේ ලැබිච්ච උතුම් අවස්ථාවට කවුරු හරි අඥානයෙක් පයින් ගහ ගන්නවා නම් කනාතීතාහි සෝචන්ති නිරයම්හි සමප්පිතා. අන්න ඔවුන්ට සිද්ධ වෙන්නේ කුමක්ද? අර ෂණ සම්පත්තිය අහිමි කරගෙන කල්ප ගානක් මේ අප්‍රමාණ බියකරු සසරේ
නිරය ආදී සතර අපායන් වල වැටිලා බොහෝ කාලයක් දුක් විඳින්න මග සකස් වෙනවා කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් මෙන්න මේ ශන සම්පත්තිය ලැබිච්ච වෙලාවේ කුමක්ද කළ යුතු වන්නේ? අන්න පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි යමෙක් කාගේ හරි හිසට ඔළුවට ගිනි ගත්තොත් මොකක්ද කරන්න ඕනේ කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි වහාම ඒ ගින්න නිමා ගන්න ඕනේ කියලා. ඒ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ මහණෙනි ඒ ඔළුවේ ඇවිලෙන ගින්න පැත්තක තිබේවා මේ සංසාර ගින්න නිවන්නට භව ගින්න නිවන්නට ඊට වඩා වෙහෙස විය යුතුයි කියලා. එහෙමනම් අන්න ඒ සංසාර ගින්න නිවන්නට භව ගින්න නිවන්නට සංසාර දුකෙන් නිදහස් වෙන්නට ලැබිච්ච මේ උතුම් වූ ෂණ සම්පත්තියෙන් අපි ඒ නියම ප්‍රයෝජනය අරගෙන තියනවාද කියන කාරණය පින්වතුනි අද අපි විමසා බලන්නට ඕනේ. එතකොට පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා මෙන්න මේ සංසාර දුක නිරය තිරිසන් പ്രേත අසුරාදී සතර අපායන් වල වැටෙමින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී අප්‍රමාණ දුක්ඛයන්ට මුහුණ දෙමින් මේ බියකරු සසරේ ඇවිදගෙන යන්නා වූ මේ අසරණ සත්වයන්ට සංසාර දුකෙන් නිදහස් වෙන්නට ක්‍රමවේදයක් ඒ සංසාර දුකෙන් නිදහස් වෙන ක්‍රමය සංසාර දුක කියන්නේ කුමක්ද? ඒ දුකේ හටගැන්ම ඒ වගේම ඒ දුක නොහට ගැනීම ඒ දුක නොහට ගන්නා වූ ප්‍රතිපදාව කියන චතුරාර්ය සත්‍ය ධර්මය මනාකොට අවබෝධ කරලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයාට දේශනා කරනවා. පින්වතුනි ඒ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසූ ඒ අමා දහමේ පණිවිඩය අවබෝධ කරගත්තු පෙර පින් කරපු ඥානවන්ත සත්පුරුෂයෝ ලෞකිකත්වයෙන් ඉපදුනත් ඒ ලෞකිකත්වයේ ඉක්මවලා ලෝකෝත්තර තත්වෙට සිත ඔසවා තබලා සියලු ආකාරයේ සංසාර දුක්ගින්දර සදහටම නිවාගෙන අමා මහ නිවනින් සැනසීම ළඟා කරගත්තා. එසේනම් අපිත් ඒ බුදුරජාණන් වහන්සේ දෙසූ අමා දහමේ පණිවිඩය තේරුම් අරගෙන මේ භයානක බියකරු සසරෙන් නිදහස් වෙන්නට වෙරවීරිය වැඩි යුතු වෙනවා. එහෙනම් අද දවසේ අපි ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ අමා දහමේ පණිවිඩය තමයි මේ මොහොතේ ඔබට විවර කරන්නට සෝදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. අන්නේ සඳහා මා ඔබට පුංචි ගාථා රත්නයක් මාතෘකා කරගත්තා. අවිජ්ජා නිවුතෝ පෝසෝ සද්ධම්මං අපරාධිකෝ ජාති මරණ සංසාරං චිරං පච්ඡානුභොස්සති. පින්වතුනි ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාවෙන් වැසුණු අවිද්‍යාවෙන් යුක්ත වුණ මේ අසරණ සත්වයන් සද්ධම්මං අපරාධිකෝ සද්ධර්මයේ වරද්දගෙන ජාති මරණ සංසාරං චිරං පච්ඡානුභොස්සති ඉපදි මෙරි මෙරි යන සසර දිගින් දිගටම නොනැවති ඒ සසරේ දුක් විඳිනවා කියන කාරණේ තමයි මේ ගාථා රත්නයෙන් පැහැදිලි කළේ. අවිජ්ජා නිවුතෝ පෝසෝ අවිද්‍යාවෙන් යුක්ත වෙලා ඇත්තටම පින්වතුනි මොකක්ද මේ අවිජ්ජාව කියලා කියන්නේ? පින්වතුනි මෙන්න මේ කාරණේ අපි පැහැදිලි කරන්නට ඔබට යම්කිසි දහම් කාරණේ පැහැදිලි කරන්නට ඔබට උපමාවක් කියන්නම්. මොකක්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ කියලා? දැන් අපි අහලා තියෙනව නේද මිරිඟුව පස්සේ දුවන
මෝ වගේ කියලා කතාවක්. කවුරුත් අහලා තියෙනවද? අහලා තියෙනවා. මොකක්ද මේ මිරිඟුවය කියලා කියන්නේ? පින්වතුනි, කාන්තාරයක වතුර තියෙන වාවාගේ පේන රැවටීමක්ද නැද්ද? රැවටීමක්. වතුර තියෙනවද? නැහැ. නමුත් වතුර තියෙන වාවාගේ පේනව නේද? එතකොට යමෙක් දැන් ඔය මුවෙක් වගේ සතෙක් මේ මිරිඟුව කියන ස්වභාවය තුල මේ වතුර කියන ස්වභාවය දැක්කහම මුවාට හිතෙන්නේ මොනවා කියලාද? වතුර කියලානේ. දැන් පිපාසෙන් ඉන්න මේ මුවා මොකද කරන්නේ? වතුර බොන්න හිතාගෙන අර මිරිඟුව පැත්තට දුවන්න පටන් ගන්නවා. දැන් බලන්න පින්වතුනි, මේ මුවා එක අඩියක් තියනකොට අර මිරිඟුවට මොකද වෙන්නේ? මිරිඟුවත් අඩියකින් එහාට යනවා. මුවා අඩි 100ක් දුවල බැලුවොත් අඩි 100කින් එහාට ගිහිල්ලා. මුවා 70ක්මත් දුවල බැලුවොත් 70ක්මකින් එහාට. මේ මිරිඟුවයි මුවාගේ අතරේ පරතරය වෙනස් වෙනවද? කොච්චර දුර දිව්වත් දැන් ඌ ටිකක් දුර දුවල බැලුවම එතන නෙමෙයි වතුර, තව එහා. එතනත් නෙවෙයි තවත් එහා. එතනත් නෙවෙයි තවත් එහා. ඔහොම දුවලා හති වැටිලා මේ අසරණ සතාට මොකද වෙන්නේ? කාන්තාරි මැද්දේ මැරිලා වැටෙනව නේද? දැන් වතුර ලැබුණද? නෑ. වතුර නොලබාම මැරිලා වැටුණත් මේ සතාට හිතෙන්නේ කාන්තාරේ වතුර නෑ කියලාද තියෙනවයි කියලාද? තියෙනවා කියලානේ. මට නම් ලැබුණේ නෑ. නමුත් කාන්තාරේ තව ඉස්සරහා වතුර නම් තියෙනවා. මම තව ඩිංගක් කොහොම හරි දිව්වනම් මට වතුර ටිකක් බීලා සැනසෙන්න තිබුණා කියන මේ මෝඩ කමෙන්ද නැද්ද මැරෙන්නේ? එතකොට වතුර නොලබාම මැරිලා වැටුණත් මේ මුවාගේ මෝඩකම අඩු වෙලාද? නෑ නේද? හරි. දැන් ඒක තිරිසන් සතෙක්නේ නේද? ඌට අපිට සමාවක් දෙන්න පුළුවන්. ඇයි? ඌ තිරිසන් සතෙක් හින්දා. දැන් බලන්න ඒ මිරිඟුව පස්සේ දුවපු මුවයි අපේ ජීවිතයේ යම් වෙනසක් තියෙනවද කියලා. මුවා මොනවද හෙව්වේ? වතුර. අපි මොනවද හොයන්නේ? සැප සතුට නේද? ඒක තමයි උත්තරේ. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. කවුරුත් එහෙම තමයි. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ අමා ධර්මයේ පණිවිඩය අවබෝධ කර නොගත්තු අසුතවත් පෘථග්ජන කියන සියලු සත්වයෝ, කුරා කූඹියගේ ඉඳලා සියලු සත්වයෝම හොයන්නේ කුමක්ද? සැප සතුට. එතකොට ඇයි ඒ සැප හොයන්නේ? දැන් බලන්න, මුවා වතුර හෙව්වේයි පිපාසය නිසානේ. එහෙනම් ඇයි අපි සැප හොයන්නේ? කුමක් නිසාද? දුක නිසා. කුමක් නිසාද? දුක නිසා. දුකක් නැත්තම් සැපක් හොයන්න ඕනිද? නෑනේ. නෑ. එහෙනම් ජීවිතය කියලා කියන්නේම මොකක්ද? දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා. ලෝකය දුකමත්තේම පිහිටා තිබෙන බව තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒ කියන්නේ ලෝකය කියලා වෙනම එකක් තියෙනවා. ඒ තියෙන ලෝකයේ වෙනම දුකක් තියෙනවා කියන එකද? නෑ. ලෝකය කියන්නේ වෙනම එකක්. ලෝකයේ වෙනම දුකක් තියෙනවා. ඒ ලෝකේ වෙනම සැපක් තියෙනවා නෙමෙයි. ලෝකය කියලා කියන්නේම දුකට. දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා. එහෙනම් දැන් බලන්න,
මෙන්න මේ ජීවිතය කියන ස්වභාවයේ තිබෙනවා තනිකම, පාළුව, දුක, ශෝකය, කනගාටුව, කාන්සිය, මෙන්න මේ ටික තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ජීවිතය කියන ස්වභාවයේ තිබෙන්නා වූ දුක, ශෝකය, තනිකම, පාළුව, මෙන්න මේ ටික නැති කරගන්න. ඔය අපට දැනෙන, තේරෙන යම් කිසි දුකක් තියෙනවනේ. මේ ජීවිතය කියන එකේ අපට දැනෙන, තේරෙන යම් කිසි දුක්ඛ ස්වභාවයක්, තනිකමක්, පාළුවක්, කාන්සියක්, ශෝකයක්, කනගාටුවක්, මෙන්න මේ දැනෙන්නා වූ මේ ස්වභාවය නැති කරගන්න. මෙන්න මේ දුක, ශෝකය, තනිකම, පාළුව, තනිකම, මෙන්න මේ ටික නැති කරගන්න හිතාගෙන අපි මොකද්ද කරන්නේ? මෙන්න මේවා නැති කරගන්න යම් කිසි ආදේශකයක් හොයන්න ගන්නවා. මොනවද මේ හොයන ආදේශක? දැන් බලන්න පින්වතුනි, අපි ඉස්සෙල්ලාම මේ ලෝකේ ඉපදිච්චි ගමම්ම, මව් කුසෙන් මෙලවට බිහි වෙච්ච ගමම්ම අපි පටන් ගත්ත සෙබිල්ලක්. මොකද්ද ඒ වෙලාවේ ඇති වෙච්ච ගින්න? බඩගින්න නේද? ඉස්සෙල්ලාම ඇති වෙච්ච ගින්දර තමයි බඩගින්න. ඒ බඩගින්නට ඒ වෙලාවේ හොයාගත්තු ආදේශකේ මොකද්ද? අම්මගේ කිරි ටික. දැන් ඒ කිරි ටික උරාගෙන බිව්වහම මොකද උනේ? බඩගින්න ඩිංගක් අඩු වුණා. ආයෙ ඩිංගක් වෙලා යනකොට මොකද උනේ? ආයෙත් බඩගිනි වුණා. ආයෙත් කිරි බිව්වා. ආයෙත් බඩගිනි වුණා. ආයෙත් කිරි බිව්වා. කිරි බීලා කිරි කල කීයක් බොන්නේ නැද්ද? ඒ කිරි බීලා අන්තිමට බැරි තැන මොකද කරේ? බත් කන්න පටන් ගත්තා. තව නොයෙක් ಜಾති, දැන් ඔය අලුත් කෑම ಜಾති තියෙනවනේ. ඔය කොයි ಜಾති කෑවත් පින්වතුනි, අද වෙනකන් ඒ ගින්න අඩු වෙලාද? අඩු වෙලා නෑ නේද? තාමත් ඒ ගින්න ඒ විදිහමයි. ඊළඟට බලන්න, අපි පුංචි කාලේ අර මම මුලින් සඳහන් කළා වගේ ඔට්ටු තියලා, හැංගි මුත්තන් තියලා, හොරා පුලිස් තියලා, ඔන්චිලි පැදලා, කෝම්පිට්ටු යලා, සෙල්ලංගෙවල් හදලා, මේ සෑම දේම කරලා හෙව්වේ මොකක්ද? සැප සතුට. ඊළඟට ඉස්කෝලේ ගිහිල්ලා පන්තියේ පළවෙනියා වෙන්න, නැත්තම් ශිෂ්‍ය 나යකයා වෙන්න, එක්ක ක්‍රීඩා තරඟ දිනන්න, කතික තරඟ දිනන්න, නිවාසාන්තර තරඟ දිනන්න, සමස්ත ලංකා යන්න. මේ ඔක්කොම කළා මොනවද හෙව්වේ? සැප සතුට. ඊළඟට දැන් මම මේ කියන එක කවුරුත් වැරදියට තේරුම් ගන්න එපා. මොකද මේක මුළු ලෝකෙම මේ නාලිකාව හරහා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඉන්නවා. ඒ නිසා කවුරුත් මේක වැරදියට තේරුම් ගන්න එපා. මම මේ කියන්නේ ළමයින්ට උගන්වන්න එපා, ළමයි ඉස්කෝලේ යවන්න එපා, ඊළඟට රස්සාවල් කරන්න එපා, විවාහ වෙන්න එපා, දරුවෝ හදන්න එපා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක නුවණින් තේරුම් අරගන්න මේ ජීවිතයේ පිළිබඳ පාඩමක් විතරයි අපි මේ කියලා දෙන්නේ. එතකොට ඒ දේවල් දැනගෙන මේ ජීවිතයේ යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕන. ඒ මුකුත් නොකර ඉන්න එක නෙවෙයි. එතකොට දැන් අපිට පින්වතුනි තියෙනවා, දැන් මේ පුංචි දූලා පුතාලට තියෙන මොකද්ද? සිස්සත්ව විභාගය කියලා එකක් නේ. දැන් දෙමව්පියෝ මොකද කියන්නේ? කොහොම හරි සිස්සත්වේ පාස් වෙන්න කියලා ළමයාට කියනවද නැද්ද? කියනවා. දැන් දරුවා හිතනවා මොකක්ද? සිස්සත්වේ පාස් වුණාම මට සැනසෙල්ල ඉන්න ලැබෙයි කියලා. දැන් කොහොම හරි සිස්සත්වේ පාස් වෙනවා. හරිද වැඩි? නෑ. ඇයි? තව එකක් තියෙනවා ඉස්සරහා. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා සාමාන්‍ය පෙළ සමත් වෙන්න කියලා. දැන් කොහොම හරි දඟලලා අපි හිතමු සාමාන්‍ය පෙළත් හොඳට පාස් වුණයි කියලා. හරිද වැඩි? නෑ නේ. ඇයි? දැන් තියෙනවා තව එකක් ඉස්සරහා. දැන් කියනවා උසස් පෙළ සමත් වෙන්න කියලා. කියනවද නැද්ද? කියනවා. දැන් කොහොම හරි
උසස් පෙළත් හොඳට සමත් උනායි කියලා හිතමුකෝ. හරිද වැඩේ? ඒත් හරි නැද්ද? නෑ ඇයි? තව එකක් තියෙනවා ඉස්සරහා. දැන් කියනවා මොකද්ද? කැම්පස් යන්න නැත්නම් උපාධියක් කරගන්න කියලා. දැන් ඕගොල්ලන්ට නිකමට හිතෙන්නේ නැද්ද අර මුවාට වෙච්ච එක අපිටත් වෙලායි කියලා? දැන් සිස්සත් ගාව බැලුවා එතන නෙමෙයි තියෙන්නේ සාමාන්‍ය පෙළ. එතෙන්ට දුවලා බැලුවා එතන නෙමෙයි උසස් පෙළ. එතෙන්ට දුවලා බැලුවා එතනත් නෙමෙයි කැම්පස් එකේ. දැන් අවුරුදු 4-5ක් කොහොම හරි ඉතින් අරකේ තැපලා ඉතින් ওই නවක වදෙත් කාලා විඳින්න තියෙන ඔය ඔක්කොම කරදර ටික විඳලා කොහොම හරි උපාධියකුත් කරගන්නවා. හරිද වැඩේ? නෑ ඇයි? රස්සාවකුත් ඕනේ නේද? දැන් කොහොම හරි දඟලලා උපාධි කරගන්න බැරි වුණොත් මේ කුලී වැඩක් හරි හොයාගන්න නැත්නම් පිට රටක හරි රස්සාවකට හරි යන මොකක් හරි රස්සාවක් හොයාගන්නවා. හරිද වැඩේ? ඇයි? පරස්තාවකුත් එපැනේ. දැන් ඒකත් කොහොම හරි කොහෙන් හරි හොයාගන්නවා. දැන් මේ මොකක් ලැබෙයි කියලා හිතාගෙනද? සැපෙන් සතුටෙන් සැනසille ඉන්න ලැබෙයි. අර ජීවිතයේ තියෙන තනිකම, පාළුව, දුක, ශෝකය, කනගාටුව නැති කරගෙන අපට සැපෙන් සතුටෙන් සැනසille ජීවත් වෙන්න ලැබෙයි කියලා හිතාගෙන තමයි හැම දිනාම මේ ටික කරන්නේ. ඊට පස්සේ දැන් මොකෝ වෙන්නේ? දැන් ඉතින් ටික කාලයක් යනකොට ඉතින් අර බලාපොරොත්තු වෙච්ච සැප සතුට එතන නෑ. හිතනවා දරුවෙක් දෙන්නෙක් හිටියානම් හොඳයි. දැන් දෙන්න 3 දෙනා 4 දෙනා වෙනවා. දැන් ඩිංග ඩිංග මොකද වෙන්නේ? අර පුංචි පවුල ඩිංග ඩිංග ලොකු වෙනවා. දැන් මොකෝ වෙන්නේ? දැන් අර අම්මලට තාත්තලට මොකද වෙන්නේ? දැන් නිකන් ඉන්න පුළුවන්ද? දැන් අර පුංචි කාලේ තිබිච්ච අර ඔට්ටු තියපු, හැංගි මුත්තන් තියපු, කෝම් පිට්ටු එපු කාලේ තිබිච්ච සැනසෙල්ල දැන් තියනවද? නෑ. දැන් මොකද ඉන්නේ? දැන් ටිකක් වෙහෙසටපත් වෙලා දැන් අර මුවා දුවන්නා වගේ දුවලා වෙහෙසටපත් වෙලා දැන් ඉතින් අවුවට වේලෙන්න ඕන. වැස්සට තෙමෙන්න ඕන. කූඩැල්ලොක් කනවා. සීතලෙත් ගැහෙනවා. මහ පාරවල් වල, කුඹුරු වල, තේ කෑලි වල, රබර් කෑලි වල, ඊළඟට රෝහල් වල මේවයි පුදුමාකාර විදිහේ අප්‍රමාණ වූ දුක්ඛන්දරාවක් අර අසරණ දෙමව්පියන්ට විඳින්න සිද්ධ වෙනවාද නැද්ද? වෙනවා. දැන් ඉතින් හිතනවා මොකක්ද? අද නැත්තම් හෙටවත් අපට සැනසෙල්ල ඉන්න ලැබෙයි. මේ දරුවන්ගෙන් නිදහස් වෙලාවත් අපිට සැනසෙල්ල ඉන්න ලැබෙයි. මේ විදිහට හිතා දන්නේම නෑ කාලය මොකද වෙන්නේ? අර වැඩ ටික කර කාලය ගත වෙනවා. දැන් සමහර වෙලාවට දැන් අපි දකිනවා පින්වතුනි දැන් ඔය අම්මලා දරුවෝ ස්පිරිතාලවල අරන් ගිහිල්ලා ඒ දරුවෝ තියාගෙන සමහර විට මාස ගණන් ඉන්නවා. නිදිය ගන්න නෑ, නාන්න නෑ, හරියට කන්න නෑ, වැසිකිළියට යන්න නෑ. පුදුමාකාර විදිහේ දුක්ඛන්දරාක ඉඳන කකුල් තියනවා කොට්ට ගෙඩි වගේ දිමිලා. එතකොට ඒ අසරණ දෙමව්පියන් අර අප්‍රමාණ දුක් විඳලා ගෙවල් හදලා ඉඩ කඩම් වවලා යාන වාහන අරන් මේ ඔක්කොම ටික කරලා බලනකොට දන්නේම නෑ මොකක් වෙලාද? කාලය ගෙවිගෙන ගිහිල්ලා අර හොඳට පෙනිච්ච S2 දැන් පේන්නේ නෑ. හොඳට පේන්නේ නෑ. දැන් කියනවා කාච දාන්නලු, අරක කරන්නලු, මේක කරන්නලු. හොඳට ඇහිච්ච කන් දෙක දැන් ඇහෙන්නේ නෑ. හොඳට ශක්ති සම්පන්නව තිබිච්ච අර ශරීර කූඩුවට 4-5 දෙනෙක් එක්ක වුණත් පොර කන්න පුළුවන් වගේ ශක්තිය තිබිච්ච අර ශරීර කූඩුව දැන් Tamanටම වාරු නෑ. අඩිය තියපු තැන අඩිය තියාගන්න පණ නෑ. දැන් ඇවිද ගන්න පණ නෑ. දැන් තියෙන්නේ මොනවද? කැක්කුම් ටිකක්, වේදනාවන් ටිකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, ගෑස්ට්‍රික් ඔන්න වගේ ලෙඩ රෝග ටිකක් විතරක් ඉතුරු වෙලා ජරා ජීර්ණ වෙච්ච ශරීර කූඩුවකුත් එක්ක ක්ලිනික් එකේ පොතත් එක්ක අවසානයේ අපිට තනි වෙන්න සිද්ධ වෙනවා. දැන් ඔය විදිහට පින්වතුනි
ඒත් හිතෙනවා මේ ලෙඩ රෝග ටිකක් අඩු වෙලා අපට ටිකක් සැනසෙල්ල ඉන්න ලැබෙයි කියලා. දැන් ඔහොම ඉඳලා දන්නේම නෑ මොකෝ වෙන්නේ. කාලය ගෙවිලා මරණාසන්නයට කිට්ටු වෙනවා. දැන් මරණාසන්න මොහොතේ මැරෙන්න පණ අදින වෙලේ කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් දැන් ඔහේ මුළු ජීවිත කාලෙම ඉපදිච්ච දවසේ ඉඳලම සැප සතුට හෙව්වනේ. ඒ හොයපු සැප සතුට ඔබට ලැබුණාද කියලා ඇහුවොත් පින්වතුනි අවංකව උත්තරේ දුන්නොත් මොකක් කියයිද? නොලබපු එකම දේ එච්චරද නැද්ද? හෙව්වෙත් සැප සතුටමයි ලැබිලා නැත්තේත් සැප සතුටමයි. එතකොට සැප සතුට නොලබාම අර බලාපොරොත්තු වෙච්ච සැප සතුට නොලබාම මොකෝ වෙන්නේ? මැරිලා යන්න වෙනවා. දැන් බලන්න අර මුවා මිරිඟුව පස්සේ දුවලා හති වැටිලා මොකෝ උනේ? මැරිලා වැටුණා. වතුර ලැබුණද? නෑ. හැබැයි මුවාට හිතුනේ කාන්තාරේ වතුර නෑ කියලාද? තියෙනවයි කියලානේ. දැන් අපි මේ ජීවිතේ කියන එකේ සැප හොයාගෙන ගිහිල්ලා සැප නොලබාම මැරිලා වැටෙනවා. අපට හිතෙන්නේ මේ ජීවිතේ කියන එකේ මොකක්වත් සැපයක් නැහැයි කියලාද? තියෙනවයි කියලාද? තියෙනවා. මට නම් ලැබුණේ නෑ. අපි තින් දුක් විඳා තමයි ඒ වුණාට මේ ලෝකේ සැපයක් නම් තියෙනවා. දැන් හිතනවා මෙහෙම අපි දුක් විඳට කමන්නේ අපේ දරුවන්ටවත් මේ දුක් විඳින්න දෙන්න හොඳ නෑ කියලා හිතනවා. ඇයි ඔවුන් හිතනවා මේ ලෝකේ සැබෑවටම සැප විඳින පිරිසක් ඉන්නවයි කියලා. එතකොට පින්වතුනි ඔවුන් හිතනවා අපට සල්ලි ටිකක් යහමින් තිබුණා නම් සැපට ඉන්න තිබුණා. අපිට ඉඩකඩම් ටිකක් යහමින් තිබුණා නම් සැපට ඉන්න තිබුණා. අපට යාන වාහන ටිකක් තිබුණා නම් අපිට ලොතරැයියක්වත් ඇදුණා නම් මැණික් ගලක්වත් හම්බ වුණා නම් අපිටත් සැපට ඉන්න තිබුණා. එක්ක කල්පනා කරනවා මේ මිනිසයත් එක්ක ආවේ නැත්තම් මට මෙහෙම වෙන්නේ නෑ කියලා. එක්ක මේ ගෑනිත් එක්ක ආවේ නැත්තම් මට මෙහෙම වෙන්නේ නෑ. එක්ක අම්මා තාත්තා කියපු දේ මුලදී අපි ඇහුවා නම් අපිට මෙහෙම වෙන්නේ නෑ. අපේ ළමයිවත් ලොකු ඉස්කෝලවල දාලා ඉගෙනුවා නම් අපට මෙහෙම වෙන්නේ නෑ. අපේ ළමයිනුත් ලොකු රස්සාවල් වලට ගියා නම් පිට රටකවත් රස්සාවකට යවුවා නම් එහෙනම් අපට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නෑ කියලා හිතෙනවා. දැන් එහෙම හිතනවද නැද්ද මිනිස්සු? හිතනවා. ඇයි එහෙම හිතන්නේ? ඔවුන් සිතනවා මේ ලෝකය කියන ස්වභාවය තුල සැබෑවට සැප විඳින පිරිසක් ඉන්නවා කියලා. එතකොට පින්වතුනි ඇත්තට කවුද මේ ලෝකෙ සැපෙන් ජීවත් වෙන්නේ? දැන් බලන්න මේ ලෝකේ සැබෑවට සැප විඳින්නේ කවුද? දැන් ඔබ හිතන්නේ ජනාධිපතිකම ලැබෙන එක සැපයිද දුකයිද? දුකයි. දුක නම් මොකෝ ඔච්චර පොර කන්නේ උතෙන්ට යන්න? දැන් කොච්චර පොර කනවද එතෙන්ට යන්න? ඇයි ඔවුන් හිතන්නේ මොකක් කියලාද? එතන තමයි සුපිරි සැප තියෙන තැන. දැන් පාර්ලිමේන්තුවට മന്ത്രി කෙනෙක් වෙලා යනවා නම් ඇමතිවරයෙක් වෙනවා නම් සැපද දුකද? සැපද දුකද? දුකයි. දුක නම් මොකෝ ඔය තරම් පොර කන්නේ? අන්න බලන්න දැන් ඒ අයට හිතෙන්නේ මොකක් කියලාද ඒක? සැපයක් කියලා. දැන් බලන්න පින්නතුනේ යම් තැනක කවුරු හරි ජීවත් වෙන්නේ බයෙන් නම් තැති ගැනීමෙන් නම් එතන ඇති සැප කුමක්ද? දැන් බලන්න ජනාධිපතිතුමාට තනියම පාරේ බහැලා ගිහිල්ලා කඩේකට ගිහිල්ලා ප්ලේන් ටිකක් බොන්න පුළුවන්ද? බෑනේ. ඇයි?
නිරන්තරයෙන්ම බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ. ආරස්සක බටයෝ පිරිවරාගෙන ජීවත්. වැසිකිළියට යන්න පුළුවන්ද නිදහසේ? ගමනක් විමනක් යන්න පුළුවන්ද නිදහසේ? බෑ. එහෙනම් ඒ ජීවත් වෙන්නේ බයෙන් තැති ගැනීමෙන් නම් එතන ඇති සැප කුමක්ද? එතකොට බැලුවහම පින්වතුනි ඇත්ත වශයෙන්ම හොයලා බැලුවොත් මේ ලෝකයේ සැබෑවට සැප විඳපු කෙනෙක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසූ අමා ධර්මයේ පණිවිඩය අවබෝධ කරගත්තු සුතමත් ආර්ය ශ්‍රාවකෙක් ඇරුණහම අන් සෑම දිනාම විඳලා තියෙන්නේ මොකක්ද? ඒකාන්ත දුක්ඛයක්. හැම දිනාම විඳලා තියෙන්නේ ඒකාන්ත දුකක්. මහපාරේ හිඟාගෙන කන හිඟන්නත් එකයි, රජමැදුරේ රජකම් කරන රජත් එකයි, මුන් දෙන්නම විඳලා තියෙන්නේ මොකක්ද? ඒකාන්ත දුකක්. පින්වතුනි මේ මනුස්ස ලෝකේ නෙමෙයි, දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා වුණත් සක්‍රයත් ඉන්නේ බයෙන්. ඇයි බයෙන් ඉන්නේ? මට වැඩිය ලොකු පිනක් කරලා කවුරු හරි මගේ සක්‍ර පදවිය පැහැරගනී කියලා බයෙන් නම් සක්‍රයා ජීවත් වෙන්නේ. එතන ඇති සැප කුමක්ද? පින්වතුනි මේ ලෝකෙ මේ ලෞකිකව විඳින යම් කිසි සැපයක් සතුටක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. මේ තුල සැබෑ සැපයක් නැහැ කියන එකයි මා මේ විස්තර කරන්නේ. එතකොට පින්වතුනි ඒ විදිහට හොයලා බැලුවම කිසිම කෙනෙක් සැබෑවට සැප විඳලා නැහැ. නමුත් අපට හිතෙනවා මේ ලෝකේ සැබෑවට සැප විඳින කොටසක් ඉන්නවා. නමුත් මම නම් දුක් විඳලා තමයි තියෙන්නේ කියලා. ඇත්තටම බැලුවම දැන් අපි හිතනවා අපේ දරුවන්ට දුක් විඳින්න දෙන්න හොඳ නැහැ. අපි දුක් විඳලා කමන්නේ නැහැ. දැන් ඔබේ දෙමව්පියෝ හිතන්නේ නැත්තේ කොහොමද? ඔබේ දෙමව්පියෝ හිතුවේ මොකද්ද? අපි දුක් විඳලා කමන්නේ නැහැ. අපේ ළමයින්ට දුක් විඳින්න දෙන්න හොඳ නැහැ කියලා. දැන් ඔබ හිතනවා මම දුක් විඳලා කමන්නේ අපේ දරුවන්ට මේ දුක විඳින්න දෙන්න හොඳ නැහැ. දැන් ඔබේ දරුවෝ මොකද්ද හිතන්නේ? ඔවුන් හිතනවා අපි දුක් විඳලා කමන්නේ අපේ දරුවන්ට දුක් විඳින්න දෙන්න හොඳ. ඒතකොට බැලුවාම ඔක්කොම විඳලා තියෙන්නේ මොකද්ද? ඒකාන්ත දුක. පින්වතුනි දැන් බලන්න මෙන්න මේකට කියනවා. දැන් අපට හිතෙනවා මේ ලෝකේ සැබෑවට සැප විඳින කොටසක් ඉන්නවා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා. ලෝකේ දුකමත් පිහිටා තිබෙනවා. නමුත් අපට තේරෙන්නෙම මේ ලෝකේ සැබෑවට සැපයක් තියෙනවායි කියලා. එතකොට දැන් බලන්න මෙන්න මේ සෑම දිනාම හිතාගෙන ඉන්නේ මොකක්ද? මේ සැප කියලා හිතාගෙන මේගොල්ලෝ විඳලා තියෙන්නේ මොකක්ද? දුකක් නේද? එහෙනම් සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා කියනවා. ඇයි උම්මත්තකෝ කියන්නේ? උන්මත්තක කියන්නේ මොකද්ද? පිස්සු නේද? එහෙනම් සියලු පෘථග්ජනයන්ට පිස්සුලු. ඇයි සැප කියලා හිතාගෙන විඳින්නේ දුකක් නම් පිස්සුවක් නෙමෙයිද? සැප කියලා හිතාගෙන විඳින්නේ දුකක් නම් ඒක තමයි පිස්සුව. එතකොට අන්න ඒකට දැන් බලන්න මේ දුකට දුක බව දන්නේ නැති එකට කියනවා මොකක්ද? දුක්ඛේ අඥානං. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා මොකක්ද මේ අවිජ්ජාව කියලා කියන්නේ? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති භික්ඛවේ අවිජ්ජා. අන්න දුක දන්නේ නැහැ. දුකට හිතාගෙන ඉන්නේ මොකක් කියලාද? සැප කියලා. සැපට හිතාගෙන ඉන්නේ දුක කියලා. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී දේශනා කරනවා රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඉට්ඨ කන්ත මනාපාච යාවතත් තීති උච්චති සදේව කස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා යත්ත චේතේ නිරුජ්ජන්ති තන්තේ සන් දුක්ඛ සම්මතං. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා. පින්වතුනි මේ රූප ශබ්ද ගන්ධ රස පහස්ස
ආයි අරමුණු ඇතුළු කොට ඇති මේ සියල්ලම ඉෂ්ඨකාන්ත මනාප වූ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ගන්ධ, රස, පහස මෙන්න මේ දේවල් සැප ලබා දෙන දේ හැටියට තමයි සදේවකස්ස ලෝකස්ස ඒ තේවෝ සුඛ සම්මතා දෙවියන් සහිත ලෝකයා හිතාගෙන ඉන්නේ මේවා සැප ලබා දෙන දේ හැටියට. යත්ත චේතේ නිරුද්ධාන්ති තං තේසං දුක්ඛ සම්මතං යම් තැනක මෙන්න මේවා නැති වෙනවා නම් ඒ කියන්නේ මේ පංච කාමයේ ආස්වාදයට මේ පෘථග්ජන සත්වයෝ සැප කියලා කියනවා. යම් තැනක මේ පංචකාම ආස්වාදේ නොලැබී යනවා නම් පංචකාමේ ලැබෙන්නේ නැත්තම් ආනෙතෙන්ට කියනවා තන් තේසං දුක්ඛ සම්මතං අන්න ඒක දුකක් හැටියට වුන් සම්මත කරගෙන තියෙනවා. යම් පරේ සුඛතෝ හෝති තදරියා ආහු දුක්ඛතෝ. පින්වතුනි මේ පරේ කියලා කිව්වේ අර බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු නැති අසුතවත් පුතඥයාට. ඒ අසුතවත් පුතඥයා යම් පරේ සුඛතෝ හෝති. ඔහු සැපය කියලා කියන්නේ කුමකටද? අර පංචකාමී ආස්වාදයට. එහෙනම් ආර්යයන් වහන්සේලා කියනවා තදරියා ආහු දුක්ඛතෝ. ආර්යයන් වහන්සේලා කියනවා මොකක් කියලාද? දුකක් කියලා. ඊළඟට කියනවා යම් පරේ දුක්ඛතෝ ආහු තදරියා සුඛතෝ විදු. දැන් පෘථග්ජනයා දුකයි කියලා කියන්නේ කුමකටද? පංචකාමී ආස්වාදය නැති වෙලා යනවාට පෘථග්ජනයා කියනවා දුකයි කියලා. හැබැයි ආර්යයන් වහන්සේලා කියනවා ඒ පංචකාමී ආස්වාදය නොලැබීමම නෙක්ඛම්මයම සැපයි කියලා. එහෙනම් බලන්න පින්වතුනි මෙන්න මේකට කියනවා දුක්ඛේ අඤ්ඤානං දුක්ඛ සමුදය අඤ්ඤානං දුක්ඛ නිරෝධේ අඤ්ඤානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඤ්ඤානං අයං උච්චති භික්ඛවේ අවිජ්ජා කියලා. මෙන්න මේකට තමයි අවිජ්ජාව කියලා කියන්නේ. දුක දන්නේ නැහැ, දුකේ හටගැන්ම දන්නේ නැහැ, දුකේ නොහටගැන්ම දන්නෙත් නැහැ, දුක නොහට ගන්නා වූ ප්‍රතිපදාව දන්නෙත් නැහැ. මෙන්න මේකට කියනවා මොකක්ද? අවිජ්ජාව කියලා කියනවා. දැන් අපි ඕක තව පැත්තකින් පොඩ්ඩක් තෝරගමු. දැන් අපි ආපහු අර මිරිඟුවේ උපමාවට චුට්ටක් යමු. දැන් බලන්න පින්වතුනි හොඳට කල්පනා කරන්න ඕන තැනක්. දැන් අර මුවා මිරිඟුව පස්සේ දුවනකොට දැන් බලන්න ඒ මුවාට වතුර කියලා જાතියක්වත්ම නොමැති ස්වභාවයක වතුරකුත් නැති තැනකුත් නැති වතුරකුත් නැහැ වතුර නැති තැනකුත් නැති වතුර නැති තැනක්වත් නැති ස්වභාවයක වතුර කියලා જાතියක්වත් නොහට ගන්නා වූ ස්වභාවයක වතුර දැක්කාද නැද්ද? දැක්කද නැද්ද? දැක්කා නේද? වතුර කියලා જાතියක් නොහට ගත්තා වූ ස්වභාවයක වතුර හටගත්තු තැනක්. දැක්කද නැද්ද? දැක්කා. එහෙනම් මෙන්න මේකට කියනවා නොහටගත්තු දෙයක් හටගත්තා සේම දකින මෙන්න මේ දැක්මට කියනවා අනිච්ච දේ නිච්ච වශයෙන් දකිනවා කියලා. නොහටගත්තුම දෙයක් හටගත්තා සේම පේනවා. අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. නොවිච්චි දෙයක්ම උනාසේ පේනවා. නොහටගත්තු දෙයක් හටගත්තාසේම පෙනෙන්නා වූ මෙන්න මේ දකින්නා වූ විකෘති දැක්මට කියනවා මොකක්ද? අනිච්චේ නිච්ච සංඥාව. නොහටගත්තු දෙයක් හටගත්තාසේ දකින දැක්මට. ඊළඟට බලන්න අර මුවා මිරිඟුව පස්සේ දුවලා මෙයා හිතුවේ මොකක් ලැබෙයි කියලාද? වතුර ලැබිලා මට සැනසීමක් ලැබෙයි කියලා නේද? ඒ වුණාට උරුම වුණේ මොකක්ද? මරණයක්මයි. එහෙනම් ජරාව මරණය දුකම ශෝකයම උරුම කරන්නා වූ ඒ ස්වභාවය මුවා දැක්කේ මොකක් හැටියටද? සැප සතුට උදා කරන
ස්වභාවයක් විදිහට නේද? අන්න ඒකට කියනවා දුක්ඛ දේ සැප වශයෙන් දැක්කා කියලා. එතකොට අනිච්ච ස්වභාවය නිච්ච වශයෙන් දැක්කා. දුක්ඛ ස්වභාවය සැප වශයෙන් දැක්කා. ඊළඟට බලන්න අනාත්ම ස්වභාවය ආත්ම වශයෙන් දකිනවා. ඒ මොකක්ද? දැන් බලන්න පින්වතුනි, මෙන්න මේක තමයි අපි මේ කතා කරගෙන යන මේ ධර්ම දේශනාවේ තියෙන අතිශයම ගැඹුරු කතාව. තේරුම් ගන්න අමාරුම තැන මෙන්න මෙතන. මොකක්ද? මේ අනාත්ම දේ ආත්ම වශයෙන් දැක්කා. මොකක්ද කියන්නේ? දැන් බලන්න පින්වතුනි, අර මුවාට මිරිඟුව පස්සේ දැන් දුවගෙන යනකොට මුවා යන්න මොකද උනේ? මිරිඟුවත් එහාට ගියා නේද? මිරිඟුවයි මුවාගේ පරතරය වෙනස් වුණාද? නෑ නේද? ලං වුණෙත් නෑ, ඈත් වුණෙත් නෑ. මේ පරතරය වෙනස් නොවීම කොයිතරම් දුර දිව්වත් ඒ පරතරය වෙනස් වුණාද? නෑ. එහෙමනම් පින්වතුනි, ඔබ හොඳට හිතලා බලන්න, ඒ මිරිඟුව තිබුණේ කාන්තාරෙද? එහෙම නැත්නම් මුවාගේ දැක්ම තුලද? මුවාගේ විකෘති දැක්මක් තුල තමයි අර මිරිඟුව කියන ස්වභාවය ගොඩ නැගුණේ. දැන් කාන්තාරි කොතනක හරි තැනක ඒ මිරිඟුව කියන එක තිබුණා නම් මම කියනවා ගිහිල්ලා ඒ මිරිඟුව තිබිච්ච තැනින් කණුවක් හිටවලා එන්න කියලා. පුළුවන් ද ගිහිල්ලා කාට හරි කණුවක් හිටවලා එන්න මිරිඟුවෙන්? පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ මිරිඟුව හැදුනේ කොහෙද? අර මුවාගේම විකෘති දැක්මක්. ඇයි? ඇස් දෙකත් අරගෙනයි මේ දුවන්නේ. එහෙනම් මුවා යන්න මිරිඟුවත් ඈතින් ඈතට ගියා. එහෙනම් මේ මිරිඟුව තිබුණේ කාන්තාරේ නොවේයි, මුවාගේ දැක්ම තුල ගොඩනැගිච්ච විකෘති දෘෂ්ටි මායාවක්. දැන් බලන්න, අර මුවාට තේරුණේ කොහොමද? මම මෙතන ඉන්නවා, අතන වතුර තැන් කීයක්ද? මම මෙතන, අතන වතුර තැන් කීයක්ද පින්වතුනි? දෙකක් නේද? එතකොට මෙතනයි එතනයි කියලා තැන් දෙකක් වගේම නේද මුවාට තේරුණේ? ඒ වුණාට ඇත්තටම තිබිලා තියෙන්නේ කීයක්ද? එක තැනයි. එක තැන කීයක් වෙලාද? දෙතැනක් වෙලා. එක දෙක වෙලා පෙනිලා නේද? පින්වතුනි, මෙන්න මේ එක දෙක වෙලා පේන මේ ස්වභාවයට ලෞතුරා බුදුරජාණන් වහන්සේ වචනයක් කියනවා මඤ්ඤති කියලා. අපි කියනකොට මඤ්ඤං වෙලා දකින්නවා කියලා. ඇයි hina වෙන්නේ? මේක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වචනයක්. පින්වතුනි, ඔබ අහලා තියෙනවද? මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය තමයි මූල පරියාය සූත්‍රය. ඒ මූල පරියාය සූත්‍රය තුල ලෝතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ පෘථග්ජන සත්වයන් ලෝකය දකින්න ස්වභාවය. ඒ දකින්නේ කොහොමද? මඤ්ඤති කියන ස්වභාවයෙන්. බුදුරජාණන් වහන්සේ මඤ්ඤං කියන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මඤ්ඤති කියලා. මඤ්ඤති කියලා කියන්නේ මඤ්ඤං කියන එකට තමයි. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගත්තු සුතමත් ආර්ය ශාවකයන්, රහතන් වහන්සේලාගෙන් මෙහා ඉන්න සියලු දෙනාම දකින්නේ මා මඤ්ඤති කියන ස්වභාවයෙන්. ඒ කියන්නේ මඤ්ඤං ස්වභාවය දැක්කත් මඤ්ඤං නම් කෙලින්න එපා, පිස්සු නම් කෙලින්න එපා කියලා තමන්ම හික්මවා ගන්න ස්වභාවයක්. ඊළඟට රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා දකින දැක්මට කියනවා න මඤ්ඤති. ඒ කියන්නේ මඤ්ඤං වෙන්නේම නැහැ.
එතකොට පෘථග්ජන සත්වයාට කියන්නේ මොකද්ද? මඤ්ඤං වෙලා තමයි දකින්නේ. ඇයි 1 2 වෙලා පේන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් පිඟුතුනි මඤ්ඤං කියන්නේ මොකක්ද? දැන් අපි සාමාන්‍යයෙන් සමාජයේ කතා කරනවා අන්න අරුට මඤ්ඤං කියලා. මොකක්ද මඤ්ඤං කියන්නේ? පිස්සු කෙලිනවා නම් කවුරු හරි මොකක් හරි පිස්සු වැඩක් කරනවා නම් ආන්න එකට කිව්වා මඤ්ඤං කියලා. එහෙනම් පින්වතුනි දැන් බලන්න ඔබට පේන්නේ කොහොමද? දැන් ඔබට පේන්නේ අර මුවා දැක්ක වාගේ 1 2 වෙලාද නැද්ද? කොහොමද 1 2 වෙලා පේන්නේ? දැන් ඔබට පේන්නේ කොහොමද? හාමුදුරුවෝ අතන ඉඳගෙන බණ කියනවා, මම මෙතන ඉඳගෙන බණ අහනවා. අපි කී දෙනෙක්ද? දෙන්නෙක් වගේ නේද තේරෙන්නේ? හැබැයි පින්වතුනේ ඇත්තම ඇත්ත කතාව නම් මෙතන සැබෑවටම දෙන්නෙක් තියා එකෙක්වත් නැහැ. සත්වයෙක් පුද්ගලයෙක් මෙතන සැබෑවටම පණමන්න සත්වයෙක් පුද්ගලයෙක් සම්මුති වශයෙන් සත්වයෙක් පුද්ගලයෙක් හිටියත් සැබෑ වශයෙන් ගත්තාම සත්වයෙක් පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒකට අර අනාත්ම ස්වභාවය ආත්ම වශයෙන් සත්වයෙක් පුද්ගලයෙක් හමු නොවන ස්වභාවයක පින්වතුනි සත්ව පුද්ගල ස්වභාවයෙන් දකින්නා වූ මෙන්න මේ විකෘති විපරීත දැක්මට කියනවා අනාත්ම දේ ආත්ම වශයෙන් දකින්නවා කියලා. අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් දැක්කා. දුක්ඛ දේ සැප වශයෙන් දැක්කා. අනාත්ම දේ ආත්ම වශයෙන් දැක්කා. මෙන්න මේ විකෘති විපරීත දැක්මට කියනවා මොකක්ද? අවිජ්ජාව කියලා. එතකොට තව දුරටත් ඔය අනාත්ම ස්වභාවය කියන එක තව චුට්ටක් අපි පැහැදිලි කළොත් පින්වතුනි ඊටාම ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා වජිරා සූත්‍රය කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටපු කාලේ වජිරා කියලා රහත් මෙහෙණින් වහන්සේ නමක් වැඩ හිටියා. එතුමිය දවසක් අන්දවනයේ විවේක සුවයෙන් වැඩ ඉන්න වෙලාවක පාපී මාරයට හිතුණා මේ රහත් මෙහෙණින් වහන්සේ බය කරන්න ඕනි කියලා. එතුමිය තැති ගැනීමට පත් කරන්න ඕනි කියලා හිතාගෙන ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද මේ මාරය අහපු ප්‍රශ්නේ? කේනායම් පකතෝ සත්තෝ කුවං සත්තස්ස කාරකෝ කුවං සත්තෝ සමුප්පන්නෝ කුවං සත්තෝ නිරුජ්ජති. ඔන්න බලන්න පින්වතුනි මාරයා අහපු ප්‍රශ්නේ. කේනායම් පකතෝ සත්තෝ, මේ සත්වයා කවුද හැදුවේ? මේ සත්වයා කවුද නිර්මාණය කළේ කියලා ඇහුවා. ඊළඟට අහනවා මේ සත්වයා හදපු කෙනා කොහේද ඉන්නේ? කුවං සත්තස්ස කාරකෝ කුවං සත්තෝ සමුප්පන්නෝ, කොහේද මේ සත්වයා සමුදය වන්නේ? කුවං සත්තෝ නිරුජ්ජති, මේ සත්වයා කොහේද නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ කියලා ඇහුවා. සත්වයා හැදුවේ කවුද? හදපු කෙනා ඉන්නේ කොහෙද? ඒ සත්වයා සමුදය වෙන්නේ කොහෙද? හටගන්නේ කොහෙද? ඒ සත්වයා නැති වෙන්නේ කොහෙද කියලා ඇහුවා. දැන් පින්වතුනි මේ ප්‍රශ්නය අපිට නම් බැලුවාම නිකන් බොහොම ධර්මානුකූල ප්‍රශ්නයක් වගේනේ. නමුත් මේක මොන ප්‍රශ්නයක්ද? මොන ප්‍රශ්නයක්ද මේක? මාර ප්‍රශ්නයක්. මොන ප්‍රශ්නයක්ද? මාර ප්‍රශ්නයක්. ඇයි මාර ප්‍රශ්නයක් කියන්නේ? මාරය අහන්නේ දැන් අපට තේරෙන්නේ මේ මම කියන්නේ මොකෙක් කියලාද? මම මොන සතෙක්ද? මනු සතා. මම මොකෙක්ද? මිනිස්සෙක් නේද? මිනිස්සයා කියන සත්වයෙක්. මේ මනු සතා, දිව්‍ය සතා, പ്രേත සතා, නිරි සතා, තිරිසන් සතා. දැන් මම මොන සතෙක්ද? මනු සතෙක්. දැන් අපි හිතාගෙන ඉන්නේ මොකෙක් කියලාද? මම
මනුස්ස සතෙක් කියලා. එතකොට මේ මාරයත් හිතාගෙන ඉන්නේ මොකද්ද? එයා හිතා ඉන්නෙත් අපි හිතාගෙන ඉන්න විදිහටම තමයි. එයා හිතාගෙන ඉන්නවා මෙතන මොකෙක් ඉන්නවයි කියලාද? සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා. ඒ ඉන්න සත්වයා හැදුවේ කවුද? ඉන්න සත්වයා හදපු කෙනා කොහෙද ඉන්නේ? ඒ ඉන්න සත්වයා කොහේද හටගත්තේ? මේ ඉන්න සත්වයා කොහේද නැති වෙන්නේ කියලා අහන්නේ. මේක මහ ගැඹුරු කතාවක්. මේක ඉතින් මේ ලේසියෙන් පහසුවෙන් තේරුම් ගන්නත් ටිකක් අමාරුයි. නමුත් සමස්ත ලෝකවාසී ජනතාව මේක නරඹන නිසා අපිට අනිවාර්යයෙන්ම මේක පැහැදිලි කරලා දෙන්න සිද්ධ වෙනවා. එතකොට දැන් බලන්න මේ වජිරා රහත් මෙහෙණින් වහන්සේ මේකට දීපු උත්තරේ මාහරයාගේ කනට ගහන්නා වගේ උත්තරයක් දුන්නා. කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නුතේ. මොන සත්වයෙක්ද? මාරය තෝ මෙතන සත්වයෙක් කියලා හිතනවද? කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නුතේ. මේක උඹේ මාර දෘෂ්ටියක්. මොකක්ද? සත්වයා කියලා හිතාගෙන ඉන්න එකම මොකක්ද? මාර දෘෂ්ටියක් කියනවා. කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ජෝ යං නයිද සත්තූපලබ්බති. මෙතන මේ තියෙන්නේ මොකක්ද? සුද්ධ වූ සංස්කාර පිණ්ඩයක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා මේ සංස්කාර පිණ්ඩයක්. පංච උපාදානස්කන්ධ පිණ්ඩයක්. රූපය ඇති කල්හි, වේදනාව ඇති කල්හි, සංඥාව ඇති කල්හි, සංඛාරය ඇති කල්හි, විඥානය ඇති කල්හි සත්වත්වය පැනවේ. එතකොට මේ සුද්ධ සංඛාර පුඤ්ජෝ යං නයිද සත්තූපලබ්බති. මෙතන මේ සංස්කාර පිණ්ඩයක් මිසක් සත්වයෙක් ලැබෙන්නේ නැහැ කියලා වජිරාමේනින් වහන්සේ පිළිතුරු දුන්නා. දැන් ඕ කිව්වට මේ පින්වතුන්ටත් ඔය කතාව හරියට තේරුනේ නැහැ. තේරුනේ නැහනේ? නැහැ. එහෙනම් ඔන්න වජිරාමේනින් වහන්සේ තව ඩිංගක් මේක ලස්සනට අපිට පැහැදිලි කරනවා. ලස්සන උපමාවකින්. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. ඔන්න බලන්න මේ වජිරාමේනින් වහන්සේ ලස්සන උපමාවක් කිව්වා. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. දැන් බලන්න මේ යම්සේ මේ අංග උපාංග ටිකක් එකතු වෙලා. දැන් අපි හිතමු මොකක් හරි වාහනයක් කියලා. දැන් මේ වාහනේ ටයර් එක, රිම් එක, ඊළඟට ඒක කියන ගියර් පෙට්ටිය, එන්ජින් එක, ඊළඟට බොඩි එක, ඊගාවගේම සුක්කානම, සීට් එක, ඔය ටික ඔක්කොම ඔය කෑලි ටිකක් එකතු වුණාම අන්න ඒ කෑලි ටිකේ එකතුවකට යම් හැඩයකට එකතු වුණාම අන්න ඒකට සම්මුතියක් නමක් තියෙනවා. මොකක්ද? අපි කියමු බස් එක කියලා. අර කෑලි ටික එකතු වුණාම ඒ කෑලි ටිකට දුන්න නමක් බස් එක කියලා. ඒතර බස් එක කියන්නේ මොකක්ද? සම්මුතිය. හැබැයි දැන් අපිට ඒ කෑලි ටික එකතු වෙලා බස් එක කියන සම්මුතිය ආවට පස්සේ අර කෑලි මොකේ කෑලි වෙලාද? බස් එකේ කෑලි වෙලා. අරන බස් එකේ රෝදේ, බස් එකේ රිම් එක, බස් එකේ ගියර් පෙට්ටිය, බස් එකේ එන්ජින් එක, බස් එකේ සුක්කානම, බස් එකේ බොඩි එක වැඩි දෙයක් නෙමෙයි. ඩ්‍රයිවරුත් බස් එකේ වෙලා. නැද්ද? බස් එකේ ඩ්‍රයිවර්. ඒතර මේ ඔක්කොම බස් එකේ කෑලි බවට පරිවර්තනය වෙලා. නමුත් ඇත්ත කතාව මොකක්ද? අර කෑලි ටිකට දීපු නමයි බස් එක කියන්නේ. ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. අන්න ඒ වාගේම මොකද්ද කියන්නේ? මේ ස්කන්ධ ටිකකට,
මේ ස්කන්ධ ටිකක් යම් තැනක පැනවෙනකොට රූපය ඇති කල්හි වේදනාව ඇති කල්හි සංඥාව ඇති කල්හි සංකාරය ඇති කල්හි විඥානය ඇති කල්හි මොකක්ද පැනවෙන්නේ? සත්වත්වය පැනවෙනවා. සත්වයා පුද්ගලයා කියලා ව්‍යවහාරයක් සකස් වෙනවා. ඇත්තටම සත්වයක් ඉන්නවා නොවේ. සම්මුතියට ඉන්නවා, නමුත් ඇත්තම කතාව වෙතන සත්වයක් පුද්ගලයෙක් නොවේ. ඊළඟට වජිරා මෙහෙණින් වහන්සේ තවත් ගාථාවකින් උත්තර දෙනවා. දුක්ඛමේව සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛං සම්භෝති නාඤ්ඤං දුක්ඛං නිරුජ්ජති. සමුදය වුණා නම් දැන් සත්වයක් සමුදය වුණේ කොහෙද කියලා නැහුවේ? සත්වයා නිරෝධ වෙන්නේ කොහෙද කියලා ඇහුවේ. හැබැයි වජිරා මෙහෙණින් වහන්සේ පිළිතුරු දෙනවා මෙතන සත්වයක් නෙමෙයි සමුදය වුණේ මොකක්ද? දුක්ඛමේව සම්භෝති දුකක්මයි හමුනේ දුකක්මයි සමුදය වුණේ. දුක්ඛං තිට්ඨිත වේචිත දුකක්මයි පවතින්නේ. දුක්ඛමේව සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛං සම්භෝති නාඤ්ඤං දුක්ඛං නිරුජ්ජති. දුක හැර වෙන යමක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම දුක හැර වෙන යමක් නිරෝධ වෙන්නේත් නැහැ. එහෙනම් සමුදය වුණා නම් සමුදය වුණේම දුකක්. නිරෝධ වෙනවා නම් නිරෝධ වෙන්නේත් දුකක්මයි. අන්න බලන්න මෙන්න මේ දුක කියන ස්වභාවය ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ දුක්ඛ ආර්ය සත්‍ය. එහෙනම් සමුදය වුණා නම් සමුදය වුණේ මොකක්ද? ඒකාන්ත දුක්ඛයක්. එහෙනම් නිරෝධ වෙනවා නම් නිරෝධ වෙන්නේ සත්වයක් නිරෝධ වෙනවද? සත්වයක් නිරෝධ වෙනව නෙමෙයි. නිරෝධ වෙනවා නම් නිරෝධ වෙන්නේත් දුකක්මයි. එහෙමනම් දැන් අපි බලන්න ඕන මොකක්ද මේ අවිජ්ජාව කියලා කිව්වේ මොකක්ද? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති භික්ඛවේ අවිජ්ජා. මෙන්න මේ අවිජ්ජාව කියන කාරණය නිසා තමයි අවිජ්ජා පච්චයා සංඛාරා. මෙන්න මේ අවිජ්ජාව නිසා අන්න අර අනිච්ච දේ නිච්ච වශයෙන්ුත් දුක්ඛ දේ සැප වශයෙන්ුත් අනාත්ම දේ ආත්ම වශයෙන්ුත් දකින්නා වූ මේ විකෘති විපරීත දැක්ම නම් වූ අවිජ්ජාව කියන කාරණේ නිසා මොකද වෙන්නේ? අර මිරිඟුව පස්සේ දුවන මුවාසේ මේ සංසාර ගමන තුල මෙරි මෙරි ඉපදි යන්න දිගින් දිගට සකස් වෙන සංසාරයක් නිර්මාණය වෙනවා. එහෙනම් පින්වතුනි ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අන්න ඒ ඉපදි මෙරි මෙරි යන මේ සසරෙන් නිදහස් වෙන්නට මාර්ගයත් උන්වහන්සේ පෙන්වලා දුන්නා. දුකක් විතරක් නෙවෙයි, ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක්, ඒ දුක නොහට ගන්න විදිහත් උන්වහන්සේ අපිට දේශනා කරනවා. එහෙනම් අපි දැන් බලමු කොහොමද අන්න ඒ දුක නිරෝධ වෙන ක්‍රමයට අපි මේක දකින්නේ කියන එක. දැන් බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ඉස්සෙල්ලාම දේශනා කළේ කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, නිරෝධගාමිනී පටිපදාාර්ය සත්‍ය. ඒතකොට මේ සත්‍ය හතරක් වාගේ තිබුණට ඇත්තටම බැලුවාම එක සත්‍යයක් අවබෝධ වෙනකොට ඉතිරි සත්‍යයත් ඒ සමගාමීවම අවබෝධ වෙනවා. එහෙනම් දැන් අපි බලමු මොකක්ද මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. අන්න ලෞතුරා බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති කියලා. දැන් ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන් එක්ක එකතු වීම, කැමැති දේ නොලැබීම කියන මෙන්න මේවා සාමාන්‍යයෙන් දුක කියන කාරණේ අපි කවුරුත් දන්නවා. හැබැයි මේ අපට තේරෙන දුකක් ගැන නෙවෙයි
තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. පෙර නොඇසු විරු දහමක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් මොකක්ද මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති? මොකක්ද මේ පංච උපාදානස්කන්ධය? පංච උපාදානස්කන්ධය තමයි දුක කියන්නේ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය කියන එක සමානයි මොකක්ද? පංච උපාදානස්කන්ධයට. ඊළඟට බලන්න දැන් මේ පංච උපාදානස්කන්ධය කිව්වට දුක්ඛ ආර්ය සත්‍ය කිව්වට අපි මේකට බය වෙන්න අවශ්‍ය නැහැ. දැන් බලන්න එක අවස්ථාවක භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝකය කියලා කියනවා කොතකින් ලෝකයක් වන්නේද කියලා. එතෙන්දී පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පංච උපාදානස්කන්ධයමයි ලෝකය කියලා. අන්න බලන්න දැන් දුක්ඛාරි සත්‍ය සමාන වුණා පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධය කියන එක සමාන වුණා ලෝකය කියන එකට. තව අවස්ථාවක භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝකය කියන්නේ මොකක්ද කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඇස ලෝකයයි, කන ලෝකයයි, නැහැය ලෝකයයි, දිව ලෝකයයි, කය ලෝකයයි, මනස ලෝකයයි කියලා එතෙන්දී පින්වතුනි එක ලෝකයක් නෙමෙයි ලෝක 6ක් පෙන්වුවා. එතකොට අන්නේ වෙලාවේදී දැන් අපිට පැහැදිලි වෙනවා එහෙනම් දුක්ඛාරය සත්‍ය සමානයි පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය සමානයි ලෝකය, ලෝකය සමානයි ඇහැ, කන, නැහැය, දිව, කය, මනස කියන ආයතන 6ට. ඊළඟට බලන්න දැන් මේ ඇස කියන ස්වභාවය මොකද්ද මේ ඇහැ කියන්නේ? පින්වතුනි ඇස කියලා කියන්නේ පෙනෙන ස්වභාවයට. ඇස කියන්නේ පෙනෙන්නා වූ ස්වභාවයට. කන කියලා කියන්නේ ඇහෙන ස්වභාවයට. නැහැය, දිව, කය කියලා මේ තුනෙන්ම සිද්ධ වෙන්නේ දැනෙන ස්වභාවයක්. ඊළඟට මනස කියලා කියන්නේ දැනගන්නා ස්වභාවයට. එහෙනම් පින්වතුනි පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්නා වූ ස්වභාවයට තමයි ලෝකය කියලා කියන්නේ, පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ, දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ. මේ සියලු නම් වලින් ආයතන 6 කියලා කියන්නේ මොනකටද? පෙනෙන බව, ඇහෙන බව, දැනෙන බව, දැනගන්න බවට. එතකොට බලන්න මේ පෙනෙනවා කියන ස්වභාවය සිද්ධ වෙන්නේ ඊයේද නැත්නම් හෙටද? කොයි වෙලාවේද පේන්නේ? පෙනෙනවා කියන එක වෙන්නේ කොයි වෙලේද පින්වතුනි? මේ මොහොතේ නේද? එහෙනම් පෙනෙන බව සිද්ධ වෙන්නේ මේ මොහොතේ. ඇහෙනවා කියන එක වෙන්නේ ඊයේද හෙටද? ඒත් මේ මොහොතේ නේද? දැනෙනවා කියන එක වෙන්නේ කොයි මොහොතේද? ඒත් මේ මොහොතේ. දැන් මම මෙතන ඉඳගෙන බණ අහනවා මමගේ දැන් මේ බිම ඉඳගෙන අහනවා කියලා දැන් මේ දැනෙන්නේ තේරෙන්නේ කොයි වෙලේද? මේ මොහොතේ. එතකොට සිතෙනවා කියන ස්වභාවය, සිතෙනවා දැනගන්නවා කියන ස්වභාවය වෙන්නේ කොයි මොහොතේද? ඒත් මේ මොහොතේ නේද? එහෙනම් පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න බව කියන මෙන්න මේ ටික සිද්ධ වෙන්නේ කොයි මොහොතේද? මෙන්න මේ මොහොත කියන එකේ. දැන් ඊයේ අතීතයේ සිහි වෙන්නේ කොයි මොහොතේද? මේ මොහොතේ. අනාගතයේ සිහි වෙන්නේ කොයි මොහොතේද? මේ මොහොතේ. සැප දැනෙන්නේ කොයි මොහොතේද? දුක දැනෙන්නේ කොයි මොහොතේද? මේ මොහොතේ. එහෙනම් අතීතයේ තියෙන්නේත් මේ මොහොතේ, අනාගතයේ දැනෙන්නේත් මේ මොහොතේ, සැප දැනෙන්නේත් මේ මොහොතේ, දුක දැනෙන්නේත් මේ මොහොතේ. එහෙනම් පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න බව කියන මේ සියල්ලම සිද්ධ වෙන එකම එක මොහොත මොකක්ද? මේ මොහොත. එහෙනම් පින්වතුනි දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ කරනවා කියලා අපිට අවබෝධ කරන්න තියෙන්නේ මොකක්ද?
මේ මොහොතේ යථාර්ථය අවබෝධ කරන එක නේද? පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියලා අවබෝධ කරන්න වෙන්නේ මොකක්ද? මේ මොහොත. ලෝකය අවබෝධ කරනවා කියලා අවබෝධ කරන්න වෙන්නේ මොකක්ද? ආයතන 6 අවබෝධ කරනවායි කියලා අවබෝධ කරන්න වෙන්නේ මොකක්ද? එහෙනම් පින්වතුනි මෙන්න මේ මොහොතට තමයි මොකක්ද කියන්නේ? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? මේ මොහොතට. එහෙනම් හැබැයි මේ මොහොතක් කියලා කිව්වට මේ මොහොත තමයි පින්වතුනි අතිශයම ගැඹුරු ගාම්භීර තේරුම් ගන්න අමාරුම සංකීර්ණම එක තමයි මොකද්ද? මේ මොහොත. මෙන්න මේ අමාරු ගාම්භීර වූ මේ මොහොත කියන එකේ යථාර්ථය අවබෝධ කරගන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ මේක අපිට ලස්සනට විභාග කරලා විභජනය කරලා බුදුරජාණන් වහන්සේ මේ මොහොත අපිට විග්‍රහ කරලා දෙනවා. මේ මොහොත තමයි අපිට අවබෝධ කරන්න තියෙන්නේ. දුක්ඛාර සත්‍ය අවබෝධ කරනවා කියලා. ඒ වගේම පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියලා. ඒ වගේම ලෝකය අවබෝධ කරනවායි කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා අපිට අවබෝධ කරන්න තියෙන්නේ මොකක්ද? මෙන්න මේ මොහොත. මෙන්න මේ මොහොත ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට කොටස් 5කට බෙදලා පෙන්නනවා. හැබැයි මේ කොටස් 5කට බෙදුවට කොට ඇත්තටම 5ක් නෙවෙයි එකම ස්වභාවයේ පැතිකඩ 5කින් තමයි මේ පෙන්වන්නේ. එහෙනම් පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මොහොතේ තිබෙනා වූ රුප්පණය වන ස්වභාවයට කිව්වා රූප උපාදානස්කන්ධය. මේ මොහොතේ දැනෙනා වින්දනීය ස්වභාවයට කිව්වා වේදනා උපාදානස්කන්ධය. මේ මොහොතේ හඳුනන්නා වූ හැඳිනෙන්නා වූ ස්වභාවයට කිව්වා සංඥා උපාදානස්කන්ධය. මේ මොහොතේ සකස් වන්නා වූ ස්වභාවයට කිව්වා සංඛාර උපාදානස්කන්ධය. මේ මොහොතේ දෙක වෙලා දැනෙන එක දෙක වෙලා දැනෙන දෙකට වෙලා පේන විකෘති ඥාණයට කිව්වා විඥාන උපාදානස්කන්ධය කියලා. එහෙනම් මෙන්න මේ පෙනෙන ඇහෙන දැනගන්න බව තුල මේ මොහොතක් තුල රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයක් ගොඩනැගෙන. පෙනෙන බවක් තුල පංච උපාදානස්කන්ධයක් සමුදේ වෙනවා. ඇහෙන බවක් තුල පංච උපාදානස්කන්ධයක් සමුදේ වෙනවා. දැනෙන බවක් තුල පංච උපාදානස්කන්ධයක් සමුදේ වෙනවා. දැනගන්නා බවක් තුල පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය දකින්නට තථාගත බුදුරජාණන් වහන්සේ අපිට උපමා 5කුත් දේශනා කරනවා. එහෙනම් ඒ රූප උපාදානස්කන්ධයේ රූපය දකින්න කිව්වා පෙන පිඩක් වාගේ. පෙන පිඩක් කිව්වහම පින්වතුනි මේ පෙන පිඩ අපිට තේරෙන්නේ මේක මේ පෙන පිඩ බිඳි බිඳි යනවා කියන ස්වභාවයෙන් තමයි අපි මේ රූපය අනිත්‍යයි කියලා ගත්තේ. ඇත්තටම පෙන පිඩක් කියන්නේ චූටි බුබුලු රාශියක එකතුවක්. එක බුබුලකවත් හරයක් නැහැ. සෑම බුබුලක් ඇතුළෙම තියෙන මොකක්ද? හිස් බවක්මයි. හිස් බවවල් හිස් ස්වභාවයන් රාශියක එකතුවකට කිව්වා රූප උපාදානස්කන්ධය. එහෙනම් රූපය කියලා කියන්නේ පෙන පිඩක් වාගේ ස්වභාවයක්. සැබෑවක්කට පවතින ස්වභාවයක් නොවේයි. ඒ වගේම වේදනා උපාදානස්කන්ධයේ වේදනාවට කිව්වා දිය බුබුලක් වාගේ. දිය බුබුලේ ස්වභාවය මොකක්ද? ඇති වෙන්නේම නැති වෙගෙන. සංඥා උපාදානස්කන්ධයට කිව්වා මිරිගුවක් වාගේ. දැන් මිරිගුවේ උපමාව අපි සඳහන් කළානේ. මිරිගුවක් වාගේ නැති දෙයක් තියෙනා වාගේ පේන ස්වභාවයට කිව්වා සංඥාව. හැඳිනීම කියන්නේ තනිකර මිරිගුවක් වාගේ. සංස්කාරයට කිව්වා කෙහෙල් කොටයක් වාගේ. අරටුවක් හොයන මිනිහෙකුට කෙහෙල් කොටයක් හම්බ වුණා වගේ. කොච්චර පට්ට ගැහුවත් කෙහෙල් කොටේ අරටුවක් ලැබෙයිද? නැහැ. විඥාන උපාදානස්කන්ධයට කිව්වා මායාවක් වගේ. එහෙනම් මැජික් එකක ඇති හරය කුමක්ද? පෙන පිටක ඇති හරය කුමක්ද? දිය බුබුලක ඇති හරය කුමක්ද? මිරිඟුවක ඇති හරය කුමක්ද?
කෙසෙල් කොටයක ඇති හරය කුමක්ද? මායාවක ඇති හරය කුමක්ද? එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මෙන්න මේ මොහොතක් තුල සිදුවෙන්නා වූ මෙන්න මේ ක්‍රියාවලිය තුල මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධී යථාර්ථය දකින්ට උත්සාහ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දකින්ට කියලා. එසේ දැකීමෙන් පින්වත්නි මෙන්න මේ රූපය වේදනාව සංඥා සංකාර විඥානය පිළිබඳ මොකද වෙන්නේ? කලකිරීමටපත් වෙනවා. කලකිරීමෙන් නිබ්බිදාවට නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්ත මීති ඥානං හෝති කීනා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණියං නාපරං ඉත්තත්තා යාති පජානාති. පින්වතුනි තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කළ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය දකිනකොට කල යුතු කිස නිම වෙලා සත්ත්ව පුද්ගල ආත්ම වූ දෘෂ්ටියෙන් නිදහස් වෙලා සියලු සංසාර දුක්ඛස්කන්ධය නිමාවටපත් කරගෙන අන්න ඒ සැබෑවට යථාර්ථය දකින්නා වූ නුවණින් යුක්ත තැනැත්තා මේ භයානක සංසාර ගමන නිමාවටපත් කරගෙන උතුම් අමා නිවනින් සැනසෙනවා කියන එකයි පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපිත් මේ ගෞතම සම්මා සම්බුදු සසුන තුල ඒ ගෞතම සම්මා සම්බුදු සසුනෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නට නම් මොකද්ද කරන්න ඕනේ? අර අවිජ්ජාව නැමැති අන්ධකාරයේ නසන්නට ප්‍රඥාලෝකේ දල්ව ගන්න ඕන. අනිච්ච දේ අනිච්ච වශයෙන්, දුක්ඛ දේ දුක්ඛ වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්, අසුභ දේ අසුභ වශයෙන් දකින්නා වූ ඒ ප්‍රඥාලෝකේ දල්වා ගන්නට ඕන. කොහොමද ප්‍රඥාලෝකේ දල්වගන්නේ? සුසුතා ලබතේ පඤ්ඤා මනාකොට ඒ තථාගත ශ්‍රී සත් ධර්මය ශ්‍රවණය කිරීමෙන්මයි. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ශ්‍රී සත් ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම පටිපදාව තුලින් මෙන්න මේ කියපු සත්‍ය අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා කියන එක තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එසේනම් ඔබට මට අප සෑම දිනාටම මේ උතුම් වූ ගෞතම සම්මා සම්බුදු සසුන තුලම ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් අජරාමර සංඛ්‍යාත වූ අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම ශ්‍රවණය මේ ධර්ම දේශනාමේ පින එකසේ හේතු වාසනාවන්ත වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. එසේනම් පින්වතුනි අද දවසේ මෙම උතුම් ධර්ම දේශනාමය පින්කම ප්‍රඥා නාලිකාව හරහා සමස්ත ලෝකයටම බෙදා හදා දෙන්නට ඒ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ ඒ පට්ටිගල කුංකුණාව පදිංචි ගුණතිලක ලියනගේ මහත්මයා, ඒ වගේම බිරිඳවන WK පියුමි මහත්මිය, දියණිය සචිනි පියුමාලි ලියනගේ, රමේෂ් තාරක බෑනනුවන් කියන මෙන්න මේ සදහැවත් පින්වතුන් විසින්. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා පරලෝසපත්වන්ට යෙදුනා වූ W මේරි හාමි මෑණියන්ටත්, ඒ වගේම W බන්දුල හාමි මාමාටත්, එම නැන්දාටත්, ඒ වගේම WK මෙන්ඩිස් මාමා, ධර්මදාස ගමගේ මහත්මයා ඇතුළු නමින් පරලොව මිය පරලොව යන්ට යෙදුනා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ මිය පරලොව යන්ට යෙදුනා වූ සියලුම ඥාති වර්ගයා මේ උතුම් උදාර පුණ්‍ය ශක්තිය සතුටින් සාදුනා දෙන් අනුමෝදන් වේවා. ඔවුන්ගේ සාංසාරික ජීවිත භවගාමී ජීවිත සුඛිත මුදිත කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු සාදු කියලා පින් දෙන්න. එසේම මේ රැස් කරගත්තා වූ සියලු කුසල පුණ්‍ය ශක්තියින් ඔබවත් අපවත් සම්මා සම්බුද්ධ ශාසනයත් මැනවින් සුරකින්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර ප්‍රජාපත්‍ය වරුණිසානාදී අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියන් ප්‍රධාන දත රාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවියන් ඇතුළු පින් කැමැති වන සියලු දෙවියෝ සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වේවා. ඒ සියලුම දෙවියන්ගේ දිව්‍යමය සම්පත් යසෙසුරු වර්ධනය කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු සාදු කියලා පින් දෙන්න. එසේම ගෞරවනීය දේශකයන් වහන්සේ වන ඉලුක්තැන් අරණ්‍ය සේනාසනාධිකාරී කිරියැල්ලේ ධම්මගවේ ස්වාමින් වහන්සේටත්, ඒ වගේම විශේෂයෙන්ම පට්ටිගල ශ්‍රී සුධර්මාරාමාධිකාරී කීරිපිටියේ පුණ්‍යසිරි අපේ නායක හාමුදුරන් වහන්සේටත්, ගෞරවනීය මහා සංඝරත්නයටත්,
නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසේවා උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනාවන්ත වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. එසේම සම්බන්ධ සුජීවත්ව වෙසෙන සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් වගේම මේ ධර්ම දානමේ පින්කම් සඳහා නන් අයුරින් සහයෝගය දෙමින් අතහිත දුන්න ඔබ සෑම සිළු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය සැලසේවා දෙවියන්ගේ රැකවරණය සැලසේවා සියලු අපල උපද්‍රව දුරු වේවා සියලු දෙනාටම රත්නත්‍රේ සූවිසි අනන්ත මහා ගුණ බලෙන් දෙවියන්ගේ දේමාශිර්වාද බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුගේ අනුහසෙන් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ රැකවරණයේ බලයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනය දීර්ඝායු සම්පත්තිය සැලසේවා කියලා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. එසේම මේ රැස් කරගන්නා වූ සියලු කුසල පුණ්‍ය ශක්තියින් හේතු කර ගනිමින් ධර්මානුශාසනා කළා වූ මටත් අසා සිටි ඔබ සෑම සිළු දෙනාටත් සදේවක ලෝකයාටත් ජාති ජරා ව්‍යාධි මරණ ආදී අනන්ත අප්‍රමාණ දුක් ඇති මේ භයානක බියකරු සසර කතරෙන් එතරව අමා මහ නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනාවන්ත වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත් ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්කයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.